ඕහෝ සුබ දවසක් වේවා යාළුවනේ. මං අද ඔයාලා එක්කයි යනවා ජපානයේ තියෙන 100ට බඩු ගන්න තියෙන තැන. ඒකේ බඩු ඔක්කොම 100යි. මටත් බඩු ටිකක් ගන්න තියෙනවා. මං දැන් ඉන්නේ එතන දැන් බිල්ඩින් එක ගාවට ඇවිල්ලා. මේ දවස්වල සීතල පටන්ගෙන යන ගමන් මේ පැත්තට ඉස්සරහට හිම වැටෙනවා, සීතල වැඩි වෙනවා මෙහෙට. මෙන්න මේ ලයිෆ් කියන බිල්ඩින් එක උඩ තමයි තියෙන්නේ. අපි යන් ඒ ෂොප් එක ගාවට. යාළුවනේ මම මේ උඩට යන ගමන් ඉන්නේ. උඩ තමයි ෂොප් එක තියෙන්නේ. අපි එතෙන්ට යමු. ඔන්න යාළුවනේ මේක තමයි ෂොප් එක. ජපානයේ ඕන තැනක තියෙනවා මේ ෂොප් එක. සේරියා කියලා තියෙන්නේ. මේ ෂොප් එකේ ඇවිල්ලා මේකේ තියෙන ඕන බඩුවක් 100ට ගන්න පුළුවන්. ජපාන් යෙන් වලින්. ලංකාවෙන් බැලුවම සාමාන්‍යයෙන් ඊට වඩා දෙගුණනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 200ට තමයි ඕනම බඩුවක් තියෙනවා. ඒව ගන්න පුළුවන් 200ට. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ගන්නෙ කියලා. රත් ඔය ගොඩක් දේවල් ගන්න නැහැ. බලමු අපි. මට තේ බොන්න කෝප්පයක් ගන්න ඕනේ. මෙතන කෝප්ප තියෙනවා. මෙතන තියෙන්නේ ප්ලාස්ටික් ඒවා. ප්ලාස්ටික් ඒවා හරියන්නේ නැහැ. වීදුරු එකක් ගන්න ඕනේ. අපි බලමු වීදුරු එකක්. මෙතන නම් වීදුරු ඒවා තියෙනවා. අපි බලමු ලස්සන එකක් තෝරලා ගමු මෙතනින්. හොඳයි කියලා හිතුණා මට. මම මේක ගන්නවා. මේ තියෙන ඔක්කොම 100යි. මෙතෙන්ට ආවා ලන්ච් බොක්ස් එකක් බලන්න. අපි බලමු මෙතන ලන්ච් බොක්ස් තියෙනවා ගොඩක්. මේක ගන්න කියලා මම බැලුවේ. අනිත් ඒවාට වඩා මේක හොඳයි. මේ රෆ්න එහෙම පිට වෙන්න මේ තියෙනවා මෙතන. එහෙනම් අපි මේක ගමු. ගන්න මේ පිඟානක් බැලුවා. මේ හරියන පිඟානක් සෙට්ුන්නේ නැහැ. මට වීදුරු පිඟානක් ඕනේ. මේ තියෙන පිඟාන පොඩි වැඩි නැත්නම් ලොකු වැඩි. මේ ප්ලාස්ටික් කන්නක් දැන් මේක නෑ හරියන පිඟාන. එතන තියෙනවා ලස්සන බෝතල් තියෙනවා. මෙතන තියෙනවා කුකීස්, කේක් හදන කට්ටියට නඩු. අය මම ගන්නවා මේ ගෙදර කුණු දාන්න කවර. මේ කුණු දාන බබක් තියෙන්නේ.
මේ තියෙන්නේ මේ කාසි දාන්න වගේ පර්ස් එකක්. මේල් ආට් තියෙන්නේ ගොඩක් ගෑනම අතම දිගයි. මේ තමයි ජපානයේ තියෙන කාසි වර්ග මෙතන තියෙන්නේ. යෙන් 500, යෙන් 100, යෙන් 50, යෙන් 10ට එනකම් මේකේ තියෙන්නේ. මෙතන තියෙනවා කොළ තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ටෙම්පර්ඩ් ග්ලාස් තියෙනවා. ටෙම්පර්ඩ් ග්ලාස් උත් මෙතන ඕනම ෆෝන් එකකට තියෙනවා. iPhone එහෙම මේ 100යි වෙන්නේ ඔක්කොම. මෙතන තියෙනවා කැමරා ග්ලාස් තියෙනවා. මේ ඕන එකක් 100ක් වෙන්නේ. බෑක් කවර්ස් තියෙනවා. මේවා 100යි. මෙතන තියෙනවා ටච් කරන පෙන් තියෙනවා. මෙතන තියෙනවා ෆෝන් ස්ටෑන්ඩ් තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කේබල් වයර් දාගන්න තියෙනවා මෙතන. මට මේ අවශ්‍ය වෙනවා මේ පවර් බෑන්ක් එක කේබල් ටික දාගෙන යන්න. මේක ගන්නවා මම. මේ පාටත් හොඳයි. තුරු කරන්න බලන්න ඉන්න අයට මෙතන තියෙනවා අයිටම් ටික. මෙන්න තියෙනවා මේකේ මෙතනින් කොළ දාන්න තියෙන්නේ. කොයින්ස් දානවා නම් මේ තියෙනවා. මෙතන තියෙනවා තව ගොඩ අයිටම් තියෙනවා. ඔක්කොම 100යි මේකේ තියෙන. අපි මේ ටික දැන් බිල් කරගමු. මම ගත්ත ටික. එහෙනම් අපි යමු. මෙන්න බඩු ටික ගත්තා. මෙන්න බිල් එක 440ක් වුණේ. මෙහෙ 100 වුණාට 10 ගානේ ටැක්ස් වදිනවා. ඒකට 440යි. අයිටම් 4ක් තියෙන්නේ. එළියට ආවා. මෙන්න බඩු ටික ගත්තා, පැක් කරගත්තා. දැන් යන්නේ එළියට ආයේ. අදට බ්ලොග් එක ඉවරයි. අපි ගියේ සීයේ කඩේක. ඔයාලා දැක්කා. ඒකේ තියෙන අඩුවට තියෙන්නේ 100ට ඔක්කොම තියෙන 100ට බඩු. අපිට ඕන දෙයක් තියෙනවා ගෙවල් වලට ගන්නද. අපි එහෙනම් දැන් බ්ලොග් එක නවත්තනවා.
එහෙනම් තවත් මේ වගේ වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙන්න රතු පාට subscribe button එක ඔබලා තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.